Hello everyone, welcome to Ruphala podcast series. අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම දන්න ඉතිහාසයේ කතාවක් සිනමාවෙන් පනපෝපු දේවී කුසුමාසන කියන චිත්‍රපටය පිළිබඳව. කුසුමාසන. අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා දේවී කුසුමාසන චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රශ්‍රී මහතා, ඒ වගේම ජානකී විජේරත්න ලයිකා සහ EAP චිත්‍රපට සමාගමේ උපසභාපතිනිය, ඒත් එක්කම දේවී කුසුමාසන චිත්‍රපටයේ කොනප්පු බණ්ඩාරගේ පියා වීරසුන්දර බණ්ඩාර චරිතයට පණ දෙන ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධික ජයරත්න. අයබෝන්. මේ චිත්‍රපටය අපේ ඉතිහාසයේ තිබිච්ච එක්තරා වැරද්දක් හරිගස්සන චිත්‍රපටයක්. පෘතුගීසි යුගය පිළිබඳව වැඩි වශයෙන්ම ලිව්වේ පෘතුගීසි ජාතිකයෝ, පෘතුගීසි ලේඛකයෝ, පෘතුගීසි විද්වතුන්. අපි මේ නැරේට් කරෙත් මේ තෝරගන්න චිත්‍රපටය අතර. ඉතින් ෆස්ට් ටයිම් මේ ස්ටෝරි එක අහපු ගමන් ඇත්තටම මට හිතුණා අපි මේක කරන්න ඕනේ කියලා. ජයන්තයි ඊට ඉස්සෙල්ලස් මේ ස්ක්‍රිප්ට් දෙක තුනක් දුන්නා. හැබැයි මම ඒකකටවත් කැමති වුණේ නැහැ. රංගන ශිල්පියා මා තුළ ඉන්න මම වෙනදරන එළියට ගේන්න හදන මට හොඳ ප්‍රැක්ටිස් එකක් සහ මට හොඳ එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම කරගන්න. මම හිතන ඕනම නළුවෙක්. ඉතින් මේක මට හැබැයි මට මේකෙදි වුණා මං හිතන්නේ මං බොහොම සම්බන්ධ කරගන්නවා මේ කොළප්පු බණ්ඩාර ෆිල්ම් එක කරනවා. මට සති දෙකක් දෙන්න කිව්වා. මම හිතන්නේ මෙයා මාව තැන් දෙක තුනක කාස්ට් කර ඒ සති දෙක තුන ටයිම් ගත්තා. අනිත් ඔක්කොටම කියලා මට කැරක්ටර් කිව්වේ නැහැ. චරිතය බවට පත් වුණා සහ ඒක මම හිතනවා ඒකේ ප්‍රතිඵල දැන් බලන කට්ටිය ඇප්‍රීෂিয়েට් කරනවා. මම හිතන්නේ මම ඊළඟට අහන්න ප්‍රශ්නට අයිය උත්තර දෙන්න. මොකද අපි හැමෝම දන්නවා අයිය සාමාන්‍යයෙන් අර කැරක්ටර් එකක් සීරියස් අරන් ඒක ස්ටඩි කරලා වැඩේට බහින කෙනෙක්. මේ වගේ දේවල් ආස නිසා. අධ්‍යක්ෂකවරයා මාවයි හේමාල්වයි ඒ දර්ශනයට අපි මේ කතා කරන දර්ශනයට සූදානම් කරපු ස්ක්‍රිප්ට් එක දීලා ඒ මූලික වැඩ කටයුතු පස්සේ දැන් දර්ශනය කරන්න ළඟයි. අයත් දෙයක් විතර තියෙන්නේ. කිසිම කෙනෙක්